ඉතින් අද මම අරගෙන ආවේ අස්වැසුම සම්බන්ධයෙන් මේ දැන් නිකුත් වුණ අලුත් පණිවිඩය අරගෙන. ඉතින් ඔයාලා හැමෝම දන්නවා මේ පහුගිය කාලවලදී අපිට අස්වැසුම තියෙන හැම දිනාටම මුදල් ලබා දුන්නා. ඉතින් මේ අවුරුදු මාසය අප්‍රේල් අවුරුදු මාසය සඳහා රජය විසින් අලුත්ම ගැසට් එකක් නිකුත් කරලා තියෙනවා බඩු මල්ලක් ලබා දෙන්න. ඉතින් මේ බඩු මල්ලට ගොඩාක් අය අහනවා බඩු මල්ල ලැබෙන්නේ කොහොමද, කොයි විදියටද හම්බෙන්නේ, කවුරු හරහාද අපිට ගන්න පුළුවන් වෙන්නේ, කොහෙන්ද ගන්න පුළුවන් වෙන්නේ කියලා මේ වගේ නොයෙකුත් ප්‍රශ්න ජනතාවට තියෙනවා. ඉතින් මේ සහන බඩු මල්ල කොපමණ ප්‍රමාණයක් අයත් වෙනවද? දැන් හැමෝම කියනවා බඩු මල්ලක් නෙවෙයි හම්බෙන්නේ මුදල් කියලා. ඉතින් ඒක වැරදි. මේ සැරේ අප්‍රේල් මාසය සඳහා සහනාධාර වශයෙන් බඩු මල්ලක් ලැබෙනවා. ඉතින් මේ බඩු මල්ලට රුපියල් 10000ක බඩු ප්‍රමාණයක් අයත් වෙනවා කියලා තමයි දැනට ආරංචි මාර්ග වලින් අපිට හම්බෙන්නේ. ඉතින් මේ වගේ තවත් අලුතෙන් ආපු අප්ඩේට් මම අරගෙන එන්නම්. මගේ channel එක subscribe කරලා bell icon එක all කරලා තියාගන්න. හෙට දිනේදී අලුත් පණිවිඩය ලැබුණ සැනින් ඔයාලට මේ සහනාධාර බඩු මල්ල පිළිබඳව නැවත අප්ඩේට් එකක් අරගෙන එන්නම්. එහෙනම් මගේ channel එකත් subscribe කරලා තියාගන්න. ඉතා ඉක්මනින් තවත් වීඩියෝ එකකින් හම්බෙන්නම්. එහෙනම් ඔයාලට සුබ දවසක්. ජය වේවා.